මේ රට බංකොලොත් වීමටත් ප්‍රධාන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. රටේ අපි හැමෝම පිළිගන්නවා ජාත්‍යන්තර මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා මේ රට බංකොලොත් වීමට ප්‍රධානම හේතුවක් බවට දූෂණය. ඒතකොට මේ දූෂණය නතර කරන්න, අවම කරන්න රජයක් හැටියට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග වලට විපක්ෂය හැටියට අපිට උපරිම සහයෝගය ලබා දෙනවා කියන එක ඉතාම පැහැදිලිව මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒකට අවශ්‍ය සුපරිම ශක්තිය සහයෝගය පාර්ලිමේන්තුව තුලදී පාර්ලිමේන්තුව පිටදී ඒ අවශ්‍ය සුපරිම සහයෝගය අපි ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒක ඉතාම පැහැදිලි. හැබැයි දැන් අපිට තියෙනවා පොඩි මේ රටේ ජනතාව සතුටු කරවන්න යම් යම් දේවල් කරනවාද කියන ගැටලුවක්. අපේ අමාත්‍යතුමා අධිකරණය බාර හර්ෂණ නානායක්කාර මැතිතුමා එතුමා උගත් වැදගත් පුද්ගලයෙක් එතුමාට ලොකු වගකීමක් මේ රජයෙන් බාර දීලා තියෙනවා. එතුමා මං හිතන්නේ පෞද්ගලිකව මගේ අදහස නම් මේ අධිකරණ කටයුතු පිළිබඳව එතුමා කතා කරන එක නතර කරන්න ඕනේ. එතුමාගේ වයසෙන් බාල වුණාට මම පාර්ලිමේන්තුවෙත් මේ දැන් 3 වතාවක් ඉඳලා තියෙනවා. පළාත් සභාවෙත් දෙවතාවක් ඉඳලා තියෙනවා. එතුමා පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ. හැබැයි අධිකරණ අමාත්‍යවරු හැටියට මම විශ්වාස කරනවා අධිකරණයේ පිළිබඳව තියෙන මේ නඩු තීන්දුව පිළිබඳව නඩු කටයුතු පිළිබඳව එතුමා මේ දේශපාලන වේදිකාවල කතා කරන එක නතර කරන්න. මං හිතන්නේ සුනිල් අඳුනේත් මැතිතුමාත් ඒකට මාත් එක්ක එකඟ වෙයි. ඔළුවත් වනනවා. මම මේ වෙලාවේ විශේෂයෙන්ම කියන්නේ එතුමා අධිකරණ ඇමති. එතුමා අධිකරණ ඇමතිගේ හැටියට එතුමාගේ මේ මන් දන්නවා දේශපාලන වේදිකාවලට සෙනග දැක්කාම ඒ වගේ උත්සාහ වෙනකොට පොඩි පොඩි චූන් වෙනවා. එතකොට සමහරක් වෙලාවට ඇමති වුණත් දන්නේ නැතුව අනවශ්‍ය දේවල් කියනවා. නමුත් මම විශ්වාස කරනවා කරුණා කරලා ඔබතුමා ඒ අධිකරණ අමාත්‍ය ධූරයේ ගෞරවය රැකගනිමින් කටයුතු කරෝතින් හොඳයි. ඒ නීතිය අකුරට මිරිතු කරන්න ඒක වේදිකාවල් වල ගාලා කතා කරලා නිකන් අනවශ්‍ය මඩක් ගා ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. අනිත් එක එතකොට අපිට පේනවා අපිට තියෙන සැකේ අපිට තියෙන ඩවුට් එක තමයි මේක අර වෛරයක් පිරිමහ ගන්න කරන වැඩක්ද කියලා.